සිලබස් නැහැ. මගේ මේ විදුණාට පස්සේ බලන්න යෝග මගේ YouTube එකට ගිහිල්ලා පළවෙනි වීඩියෝ එකක් තියෙන්නේ ආගෝර විකක්. මිනි ඔළුවක් අතේ තියාගෙන මිනි අලු ගොඩක් එක්ක ඉන්නේ. ආගෝර දැකලා තියෙන සුපාට මිනි අලු ගාගෙන ඉන්න. ඒ තන්ත්‍ර කරන කට්ටිය වෙනම. ආගෝර තන්ත්‍ර. ඊට පස්සේ එකක් ඇති කුඹ මේලාවල මෙන්න මේක ඇඳගෙන ඇති. ඒක සිද්ධ යෝග තන්ත්‍ර. ඒකට සාදුලා නාග සාදුලා. ඒ මගේ ප්‍රැක්ටිස් එක ඇතුළේ තියෙන්නේ. තවත් ඒ වැත්තෙන් මේ වගේ සාමාන්‍ය පූජා කරන සිසුත් තියෙනවා. ඒ වගේ ආගෝර ඇති නැතුව නිකන් සාමාන්‍යයෙන් ස්වරූප ආසන ස්වරූපයෙන් තන්ත්‍රය නෙවෙයි. මෙන්න මේක ඉස්සෙල්ලා පොත කොනල් ලියා ගන්න පුළුවන් මම මේ කියන එක. නිකන් තේරෙන්න ඕන නිසා. ඉස්සෙල්ලා මම ඕම් මකුරක් ලියා ගන්න මම පස්සේ මේ ඕම් මකුර ලෝකෙට හැදිච්ච හැටි මම කියලා දෙනවා. කවුරුත් දන්නේ නැති කතාවක් මම කියලා දෙනවා. හරිද? මේ ඕම් මකුර හැදිච්ච හැටි. දෙවියන්ගේ මේ ශබ්දය හැදිච්ච හැටි. මෙන්න අපි දැන් වාඩිලා ඉන්නවා. මේ තන්ත්‍ර කරන්න ආසනයක් ඕන වෙනවා. වාඩි වෙලා ඉන්න මේ විදිය තමයි අපි මේ සාමාන්‍ය ලෝක කෙනෙක්ගේ ස්වරූප කරලා මේ ඉන්නේ. එතකොට මෙයා මේ වගේ ත්‍රිකෝණයක් හැදෙනවා යාළුවා. මේක කලින් දැනගෙන තියෙන්න පුළුවන් මම මේ කියන කැලේ හොඳට ඉන්නත් පුළුවන්. කකුලේ මේ මෙතන කෝණයක් හැදෙනවා මෙහෙම මෙන්න මේ තුට්ටක් බලන්න ඕම ඉන්න ගමන් මෙතනින් මේ උඩහට බලයක් එනවා වගේම මේක පල්ලෙහාටත් බලයක් එනවා. හරිද? මේ කකුල් වල මෙහෙම ඇතුලෙන් බලයකුත් එනවා. මෙහෙම ඇතුලෙන් බලයකුත් එනවා. මෙන්න මේ බල කියන මේ ශක්ති කියන තැන් හොයාගන්න තමයි මිනිස්සු තන්ත්‍ර කරේ. මිනිස්සු හිතුවා මේ තාන්ත්‍රික ස්වරූපෙන් දෙවියොන්ට කිට්ටු වෙන්න පුළුවන්. දෙවියොත් එක්ක කතා කරන්න පුළුවන්. ඒජස්ලත් එක්ක කතා කරන්න පුළුවන් කියලා. අනිවිද ගන්න පුළුවන් කියලා. ඒක තමයි ලෝකේ පළවෙනිම දේ. දැන් මේ ඉරිදට පස්සේ සඳු දෙනවයි කියන එක. ඉරිද සඳු අගහරුවාද? කවුද දැන් මේ කියලා දෙන්නේ ඒක? ඒ වගේ හිතුවේ නැති ඉන්න ගම. මම අර කිව්වා මට ගුරුවරයෙක් නැතුව ප්‍රශ්නේ ඔක තමයි. දැන් අවුරුදු 30 40 ඔය කිට්ටු එකක් තේරෙම ඉන්නවා. දැන් ඉරිදට පස්සේ සඳු දෙනවයි කියන එක. ඔක නාසායතනින් කියලා දෙන්නේ මේක. කල්පනා කරලා ඔබ මේක පාවිච්චි කරනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ලිස්ට් එකක් නෙවෙයි ඒක. සූර්යයකට පස්සේ තියෙන්නේ චන්ද්‍රය නෙවෙයිනේ. එහෙනම් සූර්යග්‍රහ මණ්ඩලයේ නිකන් ටෙලස්කෝප් එකකින් කවුරුහරි බලලා අපිට එහෙම තාරකා විද්‍යාඥයෙක් කියලා නෙවෙයි. මාර වැඩේ ඉන්නේ. අපි මේ කැලෙන්ඩරේ මෙතර කාලයක් ඉන්නේ ඒක ආවෙන්න දන්නේ නැහැ. මිනිස්සු කල්පනා කරනවා කොහොමද මේක ඉන්නේ කියලා. ඒ වගේ මිනිස්සුන්ට හොයාගන්න බැරි ප්‍රශ්න ටිකක් මිනිස්සු දෙවියොත් එක පණිවිඩ කරලා හොයාගන්න බැලුවා. එතකොට මම යෝගවල පතංජලි සූත්‍රවල තියෙන කතා කරන්නේ නැහැ. ඉතින් කොහෙන්ද ගන්න පුළුවන්? මෙයාලා මෙහෙම ඉන්න ගමන් මෙයාලා හිතුවා මෙයාගේ ඇඟ ඇතුලේ පදාර්ථයේ ශක්තිය නැතුව ආත්මීය ශක්තියක් මේකට තියෙනවා කියලා. ආත්මය කියලා. ආත්මය කියන්නේ මේ බුදුහාමුදුරුවෝගේ අපේ බුද්ධාගම එක පටල ගන්න එපා. මම අපුලින හැටි කල්පනා කරන්නත් එපා. ආත්මය කියන එක. මේ ආත්මයක් මේක ඇතුලේ තියෙනවා කියලා කල්පනා කරා. මේක රීකානේෂන් නැවත ඉපදෙනවා කියලා මම විශ්වාස කරා ඒකට. මම රිසීවරේ නැත්නම් කලින් මම ගේලා කෙනෙක් දැන් මම ඉපදලා ආපහු ඉපදෙනවා. මේ එකකින් ඉවර වෙන්නේ නැහැ කියලා තමයි මේකට විශ්වාස කරන්නේ. එතකොට මම කලින් සම්බන්ධ වෙච්ච මම කලින් වැන්ද දෙවිවරු හරි කලින් වැන්ද දේ හරි මට නැවත මේ ඇඟ ඇතුළට ගන්න පුළුවන් කියලා ඒකට විශ්වාස කරා. ඒ ඉන්න අතරතුර මේකට්ගේ මේ යෝගවරු නැත්නම් ඉන්නේ මිනිස්සු හිත එකල කරගන්න සහි කරා. හිත එකල කරා ඒකට හිතුවා සියලුදී අතහැරලා තමයි යන්න ඕනේ. සියලුදී අතහැරලා ගියාම හිත එකල වෙනවා කියලා හිතුවා. සියලුදී අතහැරලා ගියාම අතහැරීම ගිවප් කියන එක හිතුවා. හැබැයි ඒ කට්ටියට මේ ලෙඩ වෙන එක වේදනාව වෙන ඒක කතා කරන්න කරුණා ඒක ඉබේම ගත්තා. සමහර කට්ටිය හිතුවා වේදනාවෙන් අයින් කරන්න සීලබ්බත පරාමාස වගේ වෘත කල්පනා කරා. මේ ගින්දරෙන් ඉන්න බැරුව මේක. ගින්දර වලින්.
වේදනාව දෙන්න බැලුවා. මේ ඉන්ද්‍රියන පංචේන්ද්‍රියන වේදනාව දෙන්න බැලුවා. වේදනාව දීලා අවුරුදු ගානක් වේදනාව දීලා මේක ටියවල දෙද කියලා බැලුවා. එහෙම කරුන්නේ නැහැ. මේ අනන්ත සැප දීලා දෙන්න බැලුවා. අර බුදුහාමුදුරුවෝ කියනවා අන්ත දෙකක් තියෙනවා. කාමසුකල් කාමනෝදී අපේ ඒක බුදුහාමුදුරුවෝ විතරක් අයිති අපේ බුද්ධාගමේ කැලලක් නෙවෙයි. ඒ මොකද දැන්පම මම හිතුවා ඒක මේ ධම්මචක්ක කියපු කැලලක් නෙවෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පරමාර්ථය දැනෙච්ච සත්‍ය කොටස් දෙකක් තියෙනවා. මිනිස්සු ඒවයි පස්සේ ගියා. මේ යෝග තන්ත්‍ර කට්ටිය අර සැප විඳින එකට ඇරලා එකක් කියතෝ දුකින්ම තමයි දුක නසන්න පුළුවන් කියලා. දුක් විඳින ඉරියව් හොයාගත්තා. ඒක තනි කකුලෙන් ඉන්නේව. අර අපි ඉන්නේ ඒ තනි කකුලෙන් ඉන්නේ. ඒක සේරම හිතාගත්ත එකක් තියෙනවා. මේක වේදනාවක් නේ. මේකෙන් ඉන්න පුළුවන්ද කියලා බැලුවා. එන්ලයිට්මන්ට් වෙන්න පුළුවන්ද කියලා බැලුවා. එතකොට සමහර කට්ටිය මම නානන්ද මෙතන මේ එක චක්‍රයක් තියෙනවා කියන්නේ කියනවා. මේ මූලාධාර චක්‍රය විතර තියෙනවා කියලා කියනවා. මේක කියපු කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලෝ කියන කොහේ YouTube එකේ කවුරුත් මේ මූලාධාර චක්‍රය කියන එක නම දාලා ඒක ඉංග්‍රීසි කතාව ඕනේ නැහැ. මූලාධාර චක්‍රය නම දාලා මෙතන තියෙනවා කියලා හයි කරපු කෙනා කොහෙද වන්නේ? එහෙම කවුරුත් නැහැ දැන්. මැද හරියෙන් ආපු කැලලක් තියෙන ඒක තමයි අපි ඉගෙන ගන්න. හැබැයි තාන්ත්‍රික කට්ටිය වෙනම හිතුවා ඒක. ඔන්න දැන් අපි හොයාගත්ත එක. මූලාධාර කියලා කියන්නේ මූල කියලා මූල පද්ධතිය. ගහක මූල රූට් කියන්නේ. ඒක ආධාර කරගන්නවා. මේ මූලයට අපි මේ ගහක් කියලා ශක්තියක් කියලා හිතලා ඒක ආධාර කරගත්ත ශක්තිය තමයි මෙහෙම තියෙන්න ඕන කියලා. ඒක විශ්වාස කරලා තමයි ඒකට මූලාධාර කියලා චක්‍ර දාගන්නේ. මෙන්න තන්ත්‍ර කට්ටිය කල්පනා කරා මේක තමයි පළවෙනි එක. ඒක අපි කවුරුත් දන්නවනේ. ඒ හරිය අපේ මොන අවයවයේ තියෙන්නේ කියලා. එතකොට මේක පටන් ගන්න ඕන මෙතනින් කියලා හිතුවා. කාමච්ඡන්දින් කියලා හිතුවා. කාමෙන් තමයි මේක කාමයේ ප්‍රතික්ෂේප කරොත් මෙතනින් උඩහට යන්න බෑ කියලා එකට විශ්වාස කරලා. ඒක නිසා තමයි අදලා තාන්ත්‍රික කියලා ගැහුවම YouTube එකේ කොහේ හරි දෙන්නෙක් එකතු වෙලා යනවා යෝග කරන ඒ ඉරියව් තියෙන්නේ. දැන් අපි ප්‍රශ්නයක් නෙමෙයි තාන්ත්‍රික කට්ටිය ඇඳුම් නැතුව හරිය නිකන් ගෑනු මේල් ෆීමේල් දෙන්න එකතු වෙලානේ මේ යෝග කරනවා කියලා කියන්නේ. තාන්ත්‍රික කියනකොට ඒක තමයි බය වෙන්නේ. කැමැතිව අකමැතිකම ඒකට එන්නේ. තනියෙන්ම සූර්ය අසරේ මොනවා හරි මේ සූර්ය වන්දනා තනියෙන් කරගන්න පුළුවන්. හැබැයි තාන්ත්‍රික කියනකොටම ගැහණියෙක් පිරිමියෙක් එක්ක තමයි මේ යෝග කරන්නේ කියලා. තාන්ත්‍රික කියන්නේ මේකට තමයි. බුද්ධාගමේ ටිබෙට් වල තියෙන බුදු පිළිමෙකුත් තියෙනවා. ශක්ති කියන්නේ තාරා දේවිය දම්චොක් කියන අපේ ශිව දෙවියෝ දෙන්න එකට ඉන්නවා. මෙහෙම ප්‍රතිමුඛව මූණ මුණ තියාගෙන රූපයක් දැකලා ඉතින් ඒක මුසු වඳිනවා. ඇටෙන් බුද්ධ ඒ කියන්නේ ඒක මේ විකම් බුද්ධ විදියට. ඒ කියන්නේ මේ බුදු වෙන්න තියෙන බෝධිසත්ව ස්වරූපයක් කියලා. ඔන්න මම පළවෙනි ප්‍රශ්නෙට උත්තරේම දෙනවා. මේක ඇයි මේ ඒ කියන්නේ කාමය මේ සෙක්ස් කියන එක මේක නිකන් ලිංගිකව හැසිරෙන්න ඕන කියලා කියන එක නම් ඒ වගේ තරමයි. කවුරු හරි මේක අතහැරලා යන්න හදනව නම් ඊළඟට දැන් මම මේ කියන වචන යෝගවල නැතුව ඇති මේ ප්‍රතිස්ථාපන චක්‍ර ඊළඟට ප්‍රතිස්ථාපනය වෙන්නේ කොහෙද? බූම් එකේ අපි. නැවතෙන්නේ කොහෙද? බූම් එක. ප්‍රතිස්ථාපනය වෙන තැනක් හොයාගත්ත එකක්. ඒ කියන්නේ මේ හරියට. මේ බඩ හරිය කොහෙන්ද මේ අපි නැවත ස්ථාපනය වෙනවා. එතකොට මෙතෙන් ශක්තියක් එන්න ඕන කියලා කල්පනා කරා ඒක. ප්‍රතිස්ථාපන. ඒකට ඉංග්‍රීසි වචන වෙනම තියෙනවා. ඕකට සමාන අපි සාමාන්‍ය YouTube එකේ සිංහල යෝග කට්ටියත් වෙනම ගන්නවා. එතකොට කල්පනා කරා මෙතෙන් ශක්තියක් එන්නේ මේ යට කොටස තියෙන ශක්තියෙන් කියන එක. නැත්නම් ඈතින් ඉඳලා කාටවත් එන්න බෑනේ. එතකොට මේ පදාර්ථයේ නැති දෙවිවරු සියුම් ශරීර තියෙන දෙවිවරු මේක කරනවා කියලා ඒකට විශ්වාස කරනවා. ඒකට දැක්කා. එතකොට අපි වගේ මේ ස්පර්ශයෙන් නෙවෙයි ඒකට ඒක දකින්නේ. ස්පර්ශයෙන් නෙවෙයි ඒකට දකින්නේ. ඒකට මනෝමය ලිංගිකත්වයෙන් තමයි කෙනෙකුට ඒක ලැබෙන්නේ කියලා විශ්වාස කරනවා. හරිනේ පදාර්ථයක් නැහැ. සියුම් ශරීරයක් දෙවිවරු තියෙන්නේ. අපි වගේ එහෙම අල්ලලා මෙහෙම මිලිකලා තද කරලා ඉද්දාන්න පුළුවන් ඒව නෑ නේ යාවට. තේරුණාද? එතකොට ඒකත් විශ්වාස කරා
දිව්‍යතරයට යන්න පුළුවන් නම් යන්න පුළුවන් වෙන්නේ මේ කාම ලෝකෙම්ම පමණයි. ඇයි මේ අවයව පිටලේ වේදනාව හරි දුක හරි සැප හරි තියෙන්නේ අපිට විතරයි කියලා. එතකොට මේ ලෝක 31 එක ලෝකයක් තියෙනවා කාම ලෝකෙට. ඒ කාම ලෝකෙ විතරයි මේ තාන්ත්‍රික කට්ටිය ඉන්නේ කියලා. මෙඩිටේෂන් කරන කට්ටිය ඉන්න පුළුවන් ලෝක ඕන තරම්. දිවි ලෝකෙත් ඉන්න පුළුවන්. ආපස්සට ලෝකෙත් ඉන්න පුළුවන්. හැබැයි තාන්ත්‍රික කරන කට්ටිය ඉන්න බෑ. තාන්ත්‍රික කරන්නේ මේ ලෝකෙ අපි විතරයි. ඒක තමයි මේක දිව්‍යමය විශේෂ වෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ දිව්‍යමය විශේෂයට මෙච්චර බරක් තියෙන්නේ. අපේ විදියට තාරාදේවියොත් කතරගම දෙවියොත් වෙන කවුරු කෙනෙක් ඒ වගේ මෙඩිටේෂන් එකේ ඉන්න පුළුවන්. සමාධිගත වෙලා ලෝකෙ ඉන්න පුළුවන්. හැබැයි මේ වගේ තන්ත්‍ර කරන්න බෑ. තාන්ත්‍රික ලෝකෙට මේ අවයව පිටලා දින අපිට විතරයි. ඒක නිසා තමයි මේක දිව්‍යමය විශයක් විතර මේක එළියට ආවේ. ඔන්න මේ පළවෙනි ඇයි අපි මේක මිනිස්සු ගෑනුත් එක්ක එකතු වෙලා නැත්තම් පිරිමි ගෑනු කියන මේල් ෆීමේල් කියන විදිහට මේ තන්ත්‍ර ආවේ ඇයි කියන එක. අපි පන්සල් වල මෙඩිටේෂන් කරන්නේ කොහොමද? ඊතර නෝනක් අමතක කරලා, මහත්යත් අමතක කරලා, දරුවොත් අමතක කරලා තනියෙන් ඉන්න වෙන්නේ. මානසිකාරය. ඒක හරියට කෙලින්ද? ඒකට උත් හිතන්න බෑ කියලා. පන්සිල් පද පහක් අපිට දීලා, සීලයක් අපි හිතවල ඒක කල්පනා කරන්න එපා කියලා තමයි එතන තමයි අපි අත්සමාපත්තිය ගැන කතා කරන්නේ. මේවා එහෙම නෙමෙයි. මේකට කුණ්ඩලිනී කියලා නමක් දාලා දිව්‍යමය කුණ්ඩලිනිය තාන්ත්‍රික කුණ්ඩලිනී කියලා නමක් දාලා මම කුණ්ඩලිනී කියන එක දවසේ මම පහල දෙනවා මේ ෂෙයර් මෙයාලා හිතුවා මේ අපි ගෙදර කන බොන එකත් එක්කම කනමනම් බොනවනම් ලිංගිකත්වයක් අපි කර ඉන්න ගමන් තමයි මේක කරන්න ඕනේ. එතකොට කන වෙලාවට කනවා ඉන්න වෙලාවට ඉන්නවා ලිංගිකත්වය කරනවාට ඒක කරනවා නිදාගන්නකොට නිදා ගන්නවා ඒකත් හේතුව මේ ඒ වලට ඒක කරලා කිසි දෙයක් ප්‍රතික්ෂේප නොකර යුතුයි. මේ අපි ගොඩ එන්න වෙනවා. පොඩි අත්ත කතාවක් තියෙනවා. අවුරුදු 10ක් 15ක් ගල්ගුවාවක ඇස්පියාගෙන කෙනෙක් ඉඳලා ඇවිල්ලා ඇත්තටම මේ රති කියන එකට අහු වෙන්න පුළුවන්. ඒ රාගයට අහු වෙන්න පුළුවන්. රාගයක් තියාගෙන යන්න පුළුවන්. මේක ප්‍රතික්ෂේප නොකර යන්න පුළුවන් විශේෂ තාන්ත්‍රික නිසා තමයි මේ තාන්ත්‍රික ලෝකෙ මිනිස්සු කැමති වෙන්නේ. මේ ලස්සන අය ඉන්දියාවේ මිනිස්සු සියලු දේ අතහැරලා අපි ඉතින් මේක දැන් තව අපි අපේ ලෝකේ අපි ඉතින් ගෑනු කෙනෙක් තව ගෑනු කෙනෙක් එක්ක ගෑනු කෙනෙක් දෙන්න පිට කෙනෙකුට ඒක නමක් දාලා ඒක නිකන් මහාර සංස්කෘතියත් එක්ක වැඩි නිසා මේ ලංකාවේ මේක ඉන්නේ නැහැ. හැබැයි මම මේ කියන්නේ කාත් එක්කවත් එකට එහෙම එකට හිවිය කියලා ස්පර්ශ වුණා කියලා එන්ලයිට්මන්ට් වෙන්නේ නැහැ. හැබැයි ඒක ඇත්ත කතාවක් තියෙන එහෙම ලොකු ශක්තියක් වෙන කියන කෙනෙකුට අනිත් කට්ටියගේ ශක්තිය ආරෝපණය කරන්න පුළුවන් අවරෝහණය කරගන්න පුළුවන් ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේක පහදන්නම් මම මේක කියන්නත් දෙනවා. මේ ස්වරූපේ ගන්න මේ ඥාන කෙනෙක් හිතන්න. මෙයාගේ මේ ශක්තිය මෙයාගේ ශක්තිය මෙහෙම මේ පැත්ත. මෙහෙම යනවා කියලා තමයි විශ්වාස කරන්නේ. උඩින් පල්ලෙහා. චුම්බකත්වයත් එහෙමනේ. උතුරෙන් පල්ලෙහාට ඉන්න අපෝල් කියන්නේ කොහොමද කියලා. ඒතර මං ඉන්නකොට මෙහෙම කම්බි කියලා බකට් එකේ කම්බි දානවා වගේ. එහෙම තියෙන. ඒතකොට තව කෙනෙක් එයාට ආවට පස්සේ මේක එයාත් එක එහෙම ක්ලෑෂ් වෙනවා කියනවා. එහෙනම් ඇත්තට මේක මික්ස් වෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට මේක අපි කියමු ඍණ නම් මේක ධන වුණොත් මේක කිතු වෙයි. නැත්තම් මේක ඍණ නම් මේක තවත් ඍණ. එතකොට මේකේ මොනවා හරි දෙයක් අඩු වැඩි වෙනවා වෙන්න පුළුවන්. මිනිස්සු විශ්වාස කරා හේ. එතකොට ශක්තිය ගලාගෙන යනවා කියලා විශ්වාස කරන නිසා මිනිස්සු ස්පර්ශ වෙන නිසා. ඒකේ සත්‍ය කතාවක් තියෙනවා. බුදු කෙනෙක් බුදු වෙන්නේ නැහැ තාප් එකට පිට දීලා. රසෝද්ගමනයේ තියෙන රසෝද්ගමනය කියන්නේ මුලෙන් වතුර උඩට ඇදලා උඩට අරගෙන ශක්තිය ගන්න ගහකට පිට දීලා තමයි ඉන්නේ බුදු කෙනෙක්. අපි අනන්තර මහවීරෝ කියලා ගහ දෙනවනේ. ඒ 28 දෙනාටම ගහක් තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශය මේක නැත්තම් ඉතින් ඇත්තටම පුළුවන් නිකන් මෙහෙම ඉන්න. රජෝ වරණකට ඕන්න මස්සිය කවුරුත් ඕනේ නැහැ. ගහකට පිට දෙනවා. ට්‍රී එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ කියන්නේ තවත් ප්‍රාණයක් තියෙන, ශක්තියක් තියෙන කෙනෙක් අපේ අනිත් පැත්තේ ඉන්න ඕන. තනියෙන් වෙන්න බෑ කියලා. එතකොට ඒතර ඇසතු ගහ හරි නාග හරි මොකක් හරි ලොකු ශක්තියක් තියෙන කියලා විශ්වාස කරන නිසා ඉරහල් තාරකාවල් බලයක තියෙනවා කියලා මිනිස්සු කල්පනා කරා ඊට වැඩි ප්‍රබලයි මිනිස්සෙක් හිටියොත් අන්න එයා මගේ පිටිපස්සටම තියාගත්තා.
නැත්තම් එයා මගේ ඉස්සරහට තියාගත්තා. නැත්තම් අපි දෙන්න එකට යෝග කරා. එයා ගැතයි මගේ අතයි තියෙන්නේ. එනර්ජි ශක්ති මාරු කරගන්නවා. හරිද? මේ තන්ත්‍රවල නිකන් ආරම්භයේ එහෙම තමයි තියෙන්නේ.